ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගොඩක් වැදගත් වෙන ඇගීම් කියන දේ ගොඩක් සාධාරණව තවත් පැහැදිලිව කරන්න පාවිච්චි කරන හරිම ප්‍රබල මෙවලමක් ගැන. මේකට අපි කියනවා රුබික්ස් කියලා. එහෙම නැත්නම් සරලවම ඇගීම් මාර්ගපදේශයක්. ඇත්තටම පැවරුමකට හරි ව්‍යාපෘතියකට හරි ලකුණු ලැබුණම ඇයි මට මේ ලකුණ ලැබුණේ මොන පදනමකින්ද මේක දුන්නේ කියලා පැහැදිලි නැතුව හිතට වද දීපු වෙලාවල් අපි හැමෝටම තියෙනව නේද? ඒක ටිකක් කලකිරෙන අත්දැකීමක්. ඉතින් අන්නේ අවුලට ඒ පැහැදිලි නැතිකමට නියම විසඳුම තමයි රුබ්‍රික්ස් කියන්නේ. බලමු අපි මේක කොහොමද පැහැදිලි මඟ පෙන්වීමක් වෙන්නේ කියලා. හරි. එතකොට මොකක්ද මේ රුබ්‍රික් කියන්නේ? සරලවම හිතුවොත් මේක හරියට ගේම් එකක රූල් බුක් එක වගේ. ගේම් එක පටන් ගන්නත් කලින් දෙනන්නේ කොහොමද පොයින්ට්ස් හම්බ වෙන්නේ මොනවටද කියලා හැමෝටම පැහැදිලිවම කියලා දෙනවා. ඉතින් ශිෂ්‍යයෙක් වගේම ගුරුවරේ දෙන්නම දන්නවා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. හොඳයි. රුබ්‍රික් එකක් කියන එක නිකම් කොළ කෑල්ලක් නෙවෙයි. ඒකේ තියෙනවා හරිම වැදගත් මූලික කොටස් ටිකක්. අපි දැන් ඒ ගැන කතා කරමු. ඕනෑම රුබ්‍රික් එකක හදවත වගේ තමයි මේ කොටස් තුල. පළවෙනියට නිර්ණායක කියන්නේ ඇගීමේදී බඳින ප්‍රධාන කරුණු. ඊළඟට සාධන මට්ටම්. ඒ කියන්නේ ඒ කරුණු කොච්චර හොඳට කරලාද කියලා මනින මිනුම් දණ්ඩ. ඒ කියන්නේ විශිෂ්ටයිද හොඳයිද දුර්වලයිද වගේ. හැබැයි වැදගත්ම දේ තමයි විස්තර. ඒකෙන් තමයි කියන්නේ අර විශිෂ්ට මට්ටමට එන්න නම් හරියටම මොනවද කරන්න ඕන කියලා. හොඳයි. දැන් අපි බලමු රුබ්‍රික්ස් වල තියෙන ප්‍රධාන වර්ග දෙක මොනවද? ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි විශ්ලේෂණාත්මක රුබ්‍රික්. මේක හරියට වාහනයක සර්විස් රිපෝට් එකක් වගේ. එන්ජිනර්, බ්‍රේක්, ටයර් හැම එකටම වෙන වෙනම රේටිං එකක් දෙනවා. එතකොට කොතනද අඩුපාඩුව, කොතනද හොඳම කියලා පැහැදිලිවම පේනවා. අනිත් එක තමයි සමස්ත රුබ්‍රික්. ඒකෙන් කරන්නේ සම්පූර්ණ කාර්ය දිහා එකපාර බලලා එක ලකුණක් එක රේටිං එකක් දෙන එක. ෆිල්ම් එකට ස්ටාර්ස් දෙනවා වගේ ඉක්මන ඇගීමක්. හරි කතාව විතරක් මදනේ. අපි දැන් අතරව බලමු මේ විශ්ලේෂණාත්මක රුබ්‍රික් එකක් පාවිච්චි වෙන්නේ කොහොමද කියලා නියම උදාහරණයක් එක්කම. හරි. දැන් බලන්න මේ උදාහරණෙ දිහා. මේ තියෙන්නේ වාචික ඉදිරිපත් කිරීමක්. එහෙම නැත්නම් ඕරල් ප්‍රසන්ටේෂන් එකක් සඳහා හදපු රුබ්‍රික් එකක්. දැන් බලන්න පළවෙනි නිර්ණායකය තමයි අන්තර්ගතය. ඒ යටතේ මාතෘකාවට ආදාළ කරුණු හරියටම පැහැදිලිවම කිව්වොත් බලන්න ලකුණු 3ම හම්බ වෙනවා. ඒත් සමහර කරුණු ටිකක් අපැහැදිලි නම් ලකුණු 2ට බහිනවා. ඒ වගේම තමයි ඉදිරිපත් කිරීම. හොඳට අයි කොන්ටැක්ට් තියාගෙන පැහැදිලිව කතා කළොත් සම්පූර්ණ ලකුණු. ඉතින් පේනව නේද මොනවද කරන්න ඕනේ කියලා කෙලින්ම පැහැදිලිවම කියලා තියෙනවා. ඉතින් මේ රුබ්‍රික්ස් පාවිච්චි කරන දෙකේ වාසි තියෙන්නේ ගුරුවරුන්ට විතරක් නෙමෙයි. ශිෂ්‍යයන්ටත් ඒ වගේමයි. අපි බලමු මේ ප්‍රතිලාභ මොනවද කියලා. ඉතින් මෙතන තියෙන වාසි මොනවද? ගුරුවරුන්ට ගත්තොත් ලකුණු දෙන එක වේගවත්. ඒ වගේම හැමෝටම එකම විදියට සාධාරණව ලකුණු දෙන්න පුළුවන්. ශිෂ්‍යයන්ට ගත්තොත් වැඩේ පටන් ගන්න කලින්ම දන්නවා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ නිසා ඉලක්කයටම වැඩ කරන්න පුළුවන්. ඊටත් වඩා වැදගත් දේ තමයි තමන්ගේ අඩුපාඩු මොනවද කියලා පැහැදිලිවම පේනවා. ඊළඟ පාරේ ඒ ටික හදාගන්න. හැබැයි අපි මතක තියාගන්න ඕන රුබ්‍රික් එකක් කියන්නේ නිකම් ලකුණු දෙන උපකරණයක් විතරක් නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් එහා ගිය දෙයක්. ඒක ඇත්තටම ප්‍රබල ඉගෙනුම් මෙවලමක්. ඇත්තම කතාව රුබ්‍රික් එකක නියම වටිනාකම තියෙන්නේ ඒකෙන් දෙන ලකුණේ නෙවෙයි. ඒකෙන් ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර ඇති කරන පැහැදිලි sannivedanaye. බලාපොරොත්තු මොනවද, වැඩි දියුණු කරගන්න ඕන මොනවද කියන කාරණා ගැන විවෘත සංවාදයක් ඇති කරන්න මේක පාලමක් වගේ වෙනවා. ඉතින් අවසාන වශයෙන් මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි රුබ්‍රික් එකක් කියන්නේ ලකුණකින් කෙනෙක්ව මනින ක්‍රමයක් නෙවෙයි. ඒක ඉගෙනීමේ ගමනට පාර පෙන්වන, වැරදුණු තැන් පෙන්නලා දීලා ආයෙත් හරි පාරට ගන්න උදව් කරන හරිම වටිනා ප්‍රතිපෝෂණ මෙවලමක්. ඉතින් ඇගීමීමක ඇත්ත අරමුණ දඬුවම් කරන එක නෙවෙයි, වර්ධනයට උදව් කරන එක නම් රුබ්‍රික් එකකට ඒ ගමනේදී කොයිතරම් ලොකු උදව්මක් කරන්න පුරවන්ද?